සරණේ වටිනාකම ආශ්චර්යයි. සරණ පිහිටන හැටි ඉස්සෙල්ලා මම ඔබට කියා දෙන්නම්. දැන් අපි කියමු මෙහෙම. ඔබට තරහක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් ඔබට මහා අසාධාරණයක් කරනවා. එහෙම ඔබට හිතෙනවා. එතකොට ඔබට ඇති වෙනවා මොකද්ද? තරහක්. තරහ ඇති වුනහම ඔබට මතක් වෙන්නේ මොකද්ද? අර තරහ උපද්දවන්න මුල් වෙච්ච පුද්ගලයා. එතකොට ඔබේ තරහට මොකද වෙන්නේ? තරහ පවතීද? තරහ නැතු වෙයිද? තරහ පවතිනවා. ඔබට තරහ හටගත්තු ගමන් ඔබ අඳුනගත්තොත් මේ මන් තුල තරහක් හටගත්තා. එතකොටම සිහි වෙන්න ඕනේ අනේ මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ කෝපයෙන් නිදහස් වූ උත්තමෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම තරහ හටගත්තේ නෑනේ. එහෙනම් උන්වහන්සේමයි මට සරණ. ඔන්න සරණ. ඊට පස්සේ හිතනවා යා ඒ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාලාද ඒ ධර්මයෙන් මට කියා දුන්නේත් මේ ද්වේෂය ප්‍රහාණය කරන්නමයි. එහෙනම් මේ ධර්මයක් මට සරණක්. මේ ධර්මයේ ඇසිරුණු සංඝ රත්නයත් රාග දේශ මොහෙන් නිදහස් වුණා. එහෙනම් ශ්‍රාවක සංඝයාත් මට සරණක්. මේ විදිහට සරණ මෙනෙහි කරන්න ගත්තොත් දේශයාගේ හිතේ පිහිටන්නේ නැතුව මොකද්ද පිහිටන්නේ? සරණේ හිත පිහිටනවා. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. යම් මහණෙනි යම් විටක තථාගතයන්ව සිහි කරයිද ඒ අවස්ථාවට ඔහුගේ සිත රාගයෙන් යට නොවේ. ද්වේෂයෙන් යට නොවේ. මොහෙන් යට නොවේ කියලා. අපි කියමු ලාමක අකුසල විතරක හට ගන්නවා හිතේ. ලාමක අකුසල විතරක නීච අදහස් මේ නොමගට ගිය කෙලෙස් සහිත සිතක හටගන්න බැරිද? පුළුවන්. හටගත්තු ගමන් සරණ මෙනෙහි කරන්න ඕනේ. කොහොමද? අනේ මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේට මේ ලාමක කෙලෙස් හටගන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයේ තිබෙන්නේ කෙලෙස් උපද්දවීමක් නෙවෙයි. කෙලෙස් ප්‍රහාණය කරන ධර්මයක් නොවේ. මම සරණ ගියේ ඒ ධර්මයේ හැසිරුණු ශ්‍රාවක සංඝයා ඒ කෙලෙස් ප්‍රහාණය කළා නොවේ කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට යා කොහෙද ඉන්නේ? සරණේ ඉන්නේ.